අපි කම්පෙයාර් කරන්න යන්නේ Sonyලාගේ popular full frame mirrorless camera දෙකක්. ඒ තමයි Sony A7 IV. ඒ වගේම Sony A7 IV එකේ අලුත්ම upgrade එක. එහෙම නැත්නම් Sonyලාගේ අලුතින්ම release වුණ කැමරා එක Sony A7 V. ඉතින් මේ කැමරා දෙක ගැන කතා කරොත් මේ කැමරා දෙකම hybrid cameras. ඒ කියන්නේ ඔයාලට photography එහෙම නැත්නම් videography මේ දෙකටම මේ කැමරා දෙක use කරන්න පුළුවන්. එහෙනම් අපි කතා කරලා බලමු මේ A7 IV එකේ ඉඳන් A7 V එකට යද්දි මොනවද අලුතෙන් එකතු වෙලා තියෙන්නේ කියලා. ඔයාලා දැනටමත් දන්න කැමරා එකක් තමයි Sonyලාගේ මෙන්න මේ 7 IV කැමරා එක. ඉතින් මේ 7 IV කැමරා එකේ ඉන්නේ මෙගාපික්සල් 33ක CMOS sensor එකක්. ඒ වගේම තමයි 7 V ඒ කියන්නේ Sonyලාගේ අලුතින්ම රිලීස් වුණ 7 V කැමරා එකේ ඉන්නේ මෙගාපික්සල් 33කම sensor එකක් තමයි. ඒ වුණාට මෙන්න මේ 7 V එකේ ඉන්න මෙගාපික්සල් 33 sensor එක නිකන් sensor එකක් නෙවෙයි. මේකේ ඉන්නේ මෙගාපික්සල් 33ක full frame partially stacked Exmo RS sensor එකක්. සාමාන්‍ය sensor එකක් වගේ නෙවෙයි partially stacked sensor එකක් වැඩ කරන්නේ layers දෙකක් එක්ක. ඒ කියන්නේ top layer එක pixel layer එකක් විදිහටත් අනිත් layer එක data processing layer එකක් විදිහටත්. ඉතින් මෙන්න මේ හේතුව නිසා 7 V එකේ data transient speed එක ඉතාමත් වැඩි. ඉතින් ඒ වගේ තමයි මේ කැමරා එකේ rolling shutter අඩු වෙලා video performance ඒ වගේම brush shooting performance blackout free 30 fps දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ power consumption එක අඩු වෙලා sensor එක heat එකක් අඩු වෙලා තියෙනවා. විශේෂ දෙයක් තමයි 7 IV කැමරා එකේ 14 stop තිබ්බ dynamic range එක මෙන්න මේ 7 V කැමරා එකේ 16 stop දක්වා වැඩිලා තියෙනවා. ඉතින් මේ නිසා highlight සහ shadows වලට තවත් හොඳට අඳුනගෙන හොඳ output එකක් දෙන්න පුළුවන් මෙන්න මේ 7 V කැමරා එකේ. auto focus system එක ගැන කතා කරද්දී හැමෝම දන්න දෙයක් තමයි Sonyලාගේ මේ auto focus system එක කොච්චර speed ද කියලා. ඉතින් මේ Sony A7 V කැමරාවේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ Sonyලාගේ අලුත්ම image processor එක වෙන BIOS XR2 image processor එක. ඉතින් මේ processor එකේ වැදගත්කම තමයි මේකට built-in AI processor එකක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේක තනි powerful image processor එකක් නිසා high speed auto focus සහ හොඳ image processing power එකක් ඔයාලට හම්බ වෙනවා. ඒත් එක මේ A7 IV කැමරා එකේ BIOS XR processor දෙකක් use කරලා තිබුණත් processor දෙකක් නිසා වැඩි power එකක් ගත්තා වගේම කැමරාව ටිකක් heat වුණා. ඉතින් A7 V එකේ තනි processor එකක් තියෙන නිසා A7 IV එකේ ඉඳන් A7 V එකට එද්දි මේ ගැටලු විසඳිලා තියෙනවා. ඔයා දන්න තවත් දෙයක් තමයි මේ A7 IV කැමරා එකේ animal, human, birds කියලා subject කොටස් තුනකට හඳුනා ගන්න හැකියාව තිබුණා. ඉතින් මේ A7 IV කැමරා එකේ ඉඳන් A7 V කැමරා එකට එද්දි මේ A7 V කැමරා එකේ තියෙන powerful AI unit එක නිසා ඔයාලට animal, human, bird, car, planes වගේ ගොඩක් subject වෙනම හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ Sony A7 V කැමරා එකේ free capture option එක නිසා ඔයාලට shutter button එක half press කරද්දී තප්පර 0.03 ඉඳන් තප්පර 1ක් ආපස්සට ගිහිල්ලා ඔයාගේ miss වෙච්ච shot එක ආපහු ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට shot එක miss වෙන්න තියෙන chance එක ඇත්තටම අඩුයි. තව දෙයක් තමයි තනි processor එක සහ upgrade sensor එක නිසා මේ කැමරා එකේ battery life එක තවත් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය shot 630ක් 650ක් විතර අපිට capture කරන්න පුළුවන් විදිහට. අපි auto white balance use කරනවා නම් A7 IV වලට වඩා හොඳ accuracy එකක් එක්ක බලා ගන්න පුළුවන් AI unit එක නිසා. ඉතින් ඒ වගේම තමයි කැමරා එකේ හොඳ grip එකක් වගේම 3.2 inch ඒත් එකම 2.1 million .4 axis tilt-in LCD display එකක් වගේම 3.68 million electronic viewfinder එකක් එනවා. අපි මේ කැමරා දෙකේ videography ගැන කතා කරොත් A7 IV කැමරා එකේ 60 fps shoot කරනවා නම් 1.5 crop එකක් එක්ක තමයි අපිට shoot කරන්න වෙන්නේ. නමුත් A7 V කැමරා එකේ 60 fps shoot කරනවා නම් without crop අපිට shoot කරන්න පුළුවන්. ඉතින් 4K 120 fps යන්නත් පුළුවන්. හැබැයි පොඩ්ඩක් crop එකක් එක්ක තමයි අපිට video එක ගන්න වෙන්නේ. video mode එකේදී auto framing option එකක් හම්බ වෙනවා. මේක content creators ලට ඉතාමත් හොඳ ආරංචියක් වෙනවා. අපි මේ කැමරා දෙකේ ස්ටැබිලයිසර් ගැන කතා කරොත් A7 IV කැමරා එකේ 5.5 steps විතරයි support කරේ. නමුත් A7 IV කැමරා එකේ ඉඳන් A7 V කැමරා එකට අප්ඩේට් වෙද්දී 7.5 steps දක්වා වැඩි වෙලා තියෙනවා.
ඒත් එක්කම A7 4 එකේ වගේම CF Express slot එකක් සහ SD card slot එකක් ඒ කියන්නේ dual card slot බලාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව dual USB-C port, full size HDMI, headphone out, mic input එකකුත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? A7 4ද එහෙමත් නැත්නම් A7 5ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.